අපි මේ වෙසක් මාසයේ මුළුල්ලට කතා කරගෙන ඉන්නේ මහා පරිනිබ්බාන සූත්‍රය. ඉතින් මහා පරිනිබ්බාන සූත්‍රයේ අපි ගිය සතිය වෙනකන් කරුණාකාරණා කිහිපයක් පිළිබඳවම කතා කරන්නට යෙදුණා නේද? වස්සකාර බ්‍රාහ්මණයාගේ සාකච්ඡාව කොහොමද සිද්ධුනේ කියන එක. ඒ වගේම රාජ අපරිහානීය ධම්ම මොනවද කියන එක කතා කරන්නට යෙදුණා. ඒ වගේම බික්කු අපරිහානීය ධර්ම මොනවද කියලා කතා කරන්නට යෙදුණා. ඒ වගේම සාරිපුත්ත හාමුදුරන් විසින් පවත්වන සිහිනාදේ එහෙම නැත්නම් සාරිපුත්ත හාමුදුරන් විසින් බුදුහාමුදුරන්ගේ ධර්මය ගැන පවත්වන මේ පැහැදිලි කිරීම. ඒ වගේම දුස්සීලය ආදීනව මොකක්ද කියලා අපි කතා කරන්නට යෙදුණා. ඒ වගේම සීලවන්තකමේ ආනිසංස මොනවද කියන එකත් අපි කතා කරන්නට යෙදුණා. ඉතින් අපි මේ මහා පරිනිබ්බාන සූත්‍රයේ ඉන් පස්සේ පැහැදිලි කරලා දෙන කරුණාකාරණා පිළිබඳව අද සාකච්ඡා කරගෙන යන්. ඉතින් අද අපි පටන් ගන්නේ පාටලිපුත්ත නගරයට ආගමනය වීම නැත්නම් බුදුරජාණන් වහන්සේ විසින් පාටලිපුත්ත නගරයට වැඩම කරන අවස්ථාවේ ඉඳලා ඉස්සරහට සිද්ධ වෙන දහම් පැහැදිලි කිරීම එහෙම නැත්නම් මේ සූත්‍රයේ පෙන්වා දෙන කරුණාකාරණා පිළිබඳව තමයි අද ඉතින් සාකච්ඡා කරන්නේ. ඉතින් අද අපි හැමදෙනාම එකතු වෙලා මේ සාකච්ඡාවත් ඉස්සරහට සිද්ධ කරගෙන යමු. ඒ කාලයේදී සුනීද වස්සකාර යන මගධ රට මහා මාත්‍යෝ පාටලී නම් ගමෙහි වැදෑරජුන්ගේ අයබදු නාස්ති කිරීම පිණිස නුවරක් කරවන්නාහුය. ඒ කාලයේදී ඒ වර්ගයෙන් දහස බැගින් වූ බොහෝ දේවතාවෝ පාටලී ගමේ ගෘහභූමිවලට අරක්ගෙන සිටිත්. යම් ප්‍රදේශයක මහේශාක්‍ය දේවතාවෝ ගෘහභූමිවලට අරක්ගෙන සිටිද්ද එම ප්‍රදේශයේ මහේශාක්‍ය රජුන්ගේද රජමහා ඇමතියන්ගේද සිත් වාසස්ථාන කරවන්නට නැමිත්. යම් ප්‍රදේශයක මධ්‍යම දේවතාවෝ ගෘහභූමිවලට අරක්ගෙන සිටිද්ද එම ප්‍රදේශෙහි මධ්‍යම වූ රජුන්ගේද රජමහා ඇමතියන්ගේද සිත් ගෘහසෑදීමට නැමෙත්. යම් ප්‍රදේශයක පහත් දේවතාවෝ ගෘහවස්තුන් අරක්ගෙන සිටිද්ද ඒ ප්‍රදේශයේ වාසස්ථානයන් කරවන්නට පහත් වූ රජුන්ගේද රජමහා ඇමතියන්ගේද සිත් නැමෙත්. භාග්‍යවතුන් වහන්සේ පිරිසිදු වූ මනුෂ්‍ය ඇසට උසස්ව පවතින දිවසින් එක් වර්ගයෙන් දහස බැගින් පාටලී ගමෙහි භූමීන්ට අරක්ගෙන සිටින්නා වූ දේවතාවන් දුටුවේමය. එවිට භාග්‍යවතුන් වහන්සේ රාත්‍රියේ අලුයම් වේලේ නැගී සිට ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේට කතා කොට මෙසේ කීවෝය. ආනන්දය, පාටලී ගමෙහි නුවරක් සාදවන්නේ කවරෙක්දැයි ඇසුවෝය. ස්වාමීන් වහන්ස, සුනීද වස්සකාර යන මගධ රට මහ ඇමතියෝ දෙදෙනා වැදෑ රජ දරුවන්ගේ අයබදු වැළැක්වීම පිණිස පාටලී ගමෙහි නුවරක් සාදවන්නාහු යයි කීවේය. ආනන්දය තව්තිසා දිව්‍ය ලෝකයේ දෙවියන් හා සමග කතාවක් කොට සැලැස්මක් ලබාගෙන මෙන් සුනීත වස්සකාර යන මගධ රට මහා ඇමතියෝ වැදෑ රජවරුන්ගේ අයබදු වැළැක්වීම පිණිස පාටලී ගමෙහි නුවරක් කරවන්නාහුය. ආනන්දය, මම පාටලී ගමෙහි භූමීන්ට අරක්ගෙන වාසය කරන්නා වූ එක වර්ගයේ දහස බැගින් ඇති බොහෝ දේවතාවන් මගේ පිරිසිදු මිනිස් ඇස ඉක්ම වූ දිවසින් දුටුවෙමි. යම් ප්‍රදේශයක භූමියක මහේශාක්‍ය දේවතාවෝ අරක්ගෙන වෙසෙද්ද එහි මහේශාක්‍ය වූ රජදරුවන්ට හා රජමහා මාත්‍යාන්ට වාසස්ථාන මවන්නටත් සිත් නැමෙන්නාහුය. යම් ප්‍රදේශයක භූමියට මධ්‍යම දේවතාවෝ අරක්ගෙන වෙසෙද්ද ඒ ප්‍රදේශයේ මධ්‍යම රජදරුවන්ට හා රජමහා ඇමතියන්ට වාසස්ථානය මවන්නට සිත් නැමෙන්නාහුය. යම් ප්‍රදේශයක භූමියට හීන වූ දේවතාවෝ අරක්ගෙන වෙසෙද්ද එතන පහත් රජවරුන් හා රජමහා ඇමතියන්ට වාසස්ථාන ඇති කරන්නට සිත් නැමෙන්නාහුය. ආනන්ද, යම් පමණ උතුම් මිනිසුන් පැමිණෙන ස්ථාන ඇත්තේද යම් පමණ වෙළඳුන් පැමිණෙන ස්ථාන ඇත්තේද ඒ ස්ථාන අතුරෙන් විකිණීමට ගෙනෙන බොහෝ බඩු පොදි
ලිහන තනක් වූ මේ නගරය ප්‍රධාන වූ නුවරක් වන්නේ යයි කීවෝය. ආනන්දය මේ පාටලී නම් නුවරට ගින්නෙන් හෝ දියෙන් හෝ මිත්‍ර වේදයකින් හෝ වන්නා වූ අන්තරා තුනක් ඇත්තාහු යයි වදාලෝය. මම හිතන්නේ ඒකේ අපහැදිලි තැනක් නැතුව ඇති මේ නිකන් අර බුදුහාමුදුරුවෝ එක මේ ආනන්ද හාමුදුරුවන්ට පෙන්වා දෙන්න එහෙම නැත්නම් පැහැදිලි කරලා දෙන යම් කරුණු කාරණා කිහිපයක් තමයි අපිට ඒ ටිකේ අන්තර්ගත වෙලා තියෙන්නේ. ඉතින් මේ පාටලිපුත්‍ර ගාමය නිර්මාණය වෙන ආකාරය එහෙම නැත්නම් පාටලිපුත්‍ර ගාමය කොහොමද මේ දියුණුවටපත් වෙන්නේ එහෙම නැත්නම් ඒක නගරයක් බවට පරිවර්තනය කරන්න හේතු වෙන කරුණු කාරණා ටික තමයි මේ කොටසදී අපිට පැහැදිලි වෙන්නේ. ඉතින් ප්‍රධාන වශයෙන්ම වජ්ජීන්ගේ අයබදු වලින් මේ සුනීත සහ වස්තකාර කියන මෙන්න මේ දෙපළ එකතු වෙලා මේ මනරම් නගරය නිර්මාණය කිරීම තමයි එතකොට මෙහිදී පැහැදිලි කරන්න තියෙන්නේ. නමුත් ඒ නගරය නිර්මාණ කරන්නට මත්තෙන් ඒකට මේ වටපිටාව ගැන තමයි එතකොට මේ කාරණේදී මේ පැහැදිලි කරලා දෙන්නේ. ඉතින් මම හිතනවා ඒකේ පැහැදිලි තැනක් නැතුව ඇති. පැහැදිලි තැනක් තියෙනවා අපි සාකච්ඡා කරලා ඉස්සරහට තියෙන ටික කතා කරමු. අපි එහෙනම් ඊළඟට තියෙන්නේ මොකද්ද කියලා බලමු. කවුද කියන්නේ? මට කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. හරි. භාග්‍යවත්තුන් වහන්සේ තුෂ්ණිම් භාවේ පිළිගත්තෝය. එවිට සුනීත වස්සකාර යන මගධරට මහා ඇමතියෝ භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන තමන්ගේ නිවස යම් තැනකද එතැනට පැමිණිනෝය. පැමිණ තමන්ගේ නිවසෙහි මිහිරි ආහාරපාන ආදිය පිළියෙල කරවා භගවත් ගෞතමයන් වහන්සේ භෝජනය සූදානම්ය. දැන් ඊට කාලය වේයයි කියා භාග්‍යවතුන් වහන්සේට කාලය දැන්නුවාහුය. එවිට භාග්‍යවතුන් වහන්සේ උදේ වරුවේ වේලෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරුගෙන භික්ෂු සංඝයා සමග සුනීත වස්සකාර යන මගධ රට මහා ඇමතියන්ගේ නිවස හා යම් තැනකට එතැනට පැමිණියෝය. පින පණවන ලද ආසනයේ වැඩ උන්නෝය. එවිට සුනීත වස්සකාර යන මගධ රට මහා ඇමතියෝ බුදුන් ප්‍රදාන කොට ඇති භික්ෂු සංඝයා මිහිරි ආහාර පාන ආදියෙන් සිය අතින් වැළඳෙව්වාහුය. කැමැති තාක් වැළඳෙව්වාහුය. එවිට සුනීත වස්සකාරය යන මගධ රට මහා ඇමතියෝ වළඳා අවසාන වූ භාග්‍යවතුන් වහන්සේ ළඟට එක්තරා පහත් ආසනයක ගෙන එක් පැත්තකින් උන්නාහුය. එක් පැත්තක උන්නා වූ සුනීත වස්සකාරය යන මගධ රට මහා ඇමතියන්ට භාග්‍යවතුන් වහන්සේ මේ අදහස ඇති ගාථාව පින් අනුමෝදන් කළෝය. ප්‍රඥා ඇත්තෙක් යම් ප්‍රදේශයක වාසය කරන්නේ වේද ඒ සංසුන් ඉන්ද්‍රිය ඇත්තා වූ උතුම් හැසිරෙන් ඇත්තා වූ සීලවත්තුන් වහන්සේලා වළඳවා එතන යම් දේවතා කෙනෙක් ඇත්තාහුද ඔවුන්ට පින් දෙන්නේ වේද පුදුනු ලැබූ ඒ දේවතාවෝ ඔවුන් පුද සිතින් ගරු කරනු ලැබූ ඔවුහු ඔවුන්ට සිතින් ගරු කරත්. යම්සේ මෑණියෝ තමන්ගේ ඖරස පුත්‍රයාට අනුකම්පා කරන්නේද එමෙන් දෙවියෝ පින්දුන් ඔවුන්ට අනුකම්පා කරන්නාහුය. මෙසේ දෙවියන් විසින් අනුකම්පා කරන ලද පුද්ගලයා හැම කල්හිම යහපත් සැපයක් දකින්නේය යනුයි. එවිට භාග්‍යවතුන් වහන්සේ සුනීත වස්සකාර යන මගධ රට මහා ඇමතියන්ට මේ අදහසින් යුත් ගාථාවලින් පින් අනුමෝදන් කොට උනස්තෙන් නැගිට ගියෝය. හරි. ඉතින් රවි මහත්තයා එඩි පොඩ්ඩක් මොනවද කතාව කියලා කෙටියෙන් කිව්වොත්? මේ සුනීත වස්සකාර දෙන්න අර එකට ප්ලෑන් එකක් තිබුණා මේ නගරයක් හදන්න. ඒකට අවසර ගන්න එක තමයි මේ කරන්න හදන්නේ. භාග්‍යවතුන් වහන්සේ හම්බෙන්න ගියා. භාග්‍යවතුන් වහන්සේ හම්බෙන්න යනකොට භාග්‍යවතුන් වහන්සේ දැකලා තිබුණා මේ හැම ඒ ප්‍රදේශයේ හැම ගසකටම වෘක්ෂ දේවතාවෙක් ඉන්නවා කියලා. ඉතින් ඒක දැකලා මේ ඒක ඒ වැඩේ
දිරිගැන්වීමකට වඩා මේ මට තේරුනේ ඒක නොකරන්න යන විදිහට තමයි භාග්‍යවතුන් වහන්සේ වැඩ කටයුතු කරේ. ඒ වගේම වස්සකාරය ඒ දෙදෙනා මේ ස්වාමීන් බුදුරජාණන් වහන්සේට ගෙදරට වඩම්මලා ප්‍රණීත ආහාර ඒව දීලා ඒ හොඳට සැලකුවා. සැලකලා අනුමෝදන් කරනකොට තමයි බුදුරජාණන් වහන්සේ කිව්වේ මේකේ මේ ප්‍රඥාත්ෙක් යම් ප්‍රදේශයක වාසය එහෙම කියලා මේ බ්‍රහ්මචාරීව සීලවතුන් වහන්සේලා ඉන්නවා වගේම දේවතාවුනුත් මේකේ ඉන්නවා. ඒ දේවතාවුනුත් උඟක් පුද සත්කාරයලා කට්ටිය මිනිසු කරනවා. ඒ කට්ටියට මෑණිය තමන්ගේ පුතාට අනුකම්පා කරනවා වගේ දෙවියනුත් මිනිසුන්ට ඒ වගේ අනුකම්පා කරනවා. මේකෙන් රට හැම පැත්තටම යහපතක් වෙනවා. ඒ කියලා ඒ ටික කියලා බුදුහාමුදුරුවෝ හිටපු ආසනේ නැගිටලා ගියා. ඔව්නේ. එතකොට බුදුහාමුදුරන්ට සුනීත වස්සකාර ඇතුළු පිරිස දානයක් පූජා කරලා ඉතින් ඒ දානයේ අවසානයේදී බුදුහාමුදුරන් වහන්සේ විසින් ඒ ප්‍රදේශයේ සහ ඒ අවටින්දිය දෙවිවරුන්ට ඇතුළු මේ යම් කෙනෙක් ඉන්නවා නම් ඒ පුණ්‍යානුමෝදනාව ලබන්න ඒ ස්තුතිය ලබන්න ඉතින් ඒ හැම දිනාටම පුණ්‍යානුමෝදනාව සිද්ධ කළා බුදුහාමුදුරුව පිටත් වෙලා යන්ට යෙදුණා නේද ඉතින් ඒක තමයි එතකොට මේකෙදි පැහැදිලි කරලා දෙන්නේ අපි බලමු ඉතින් මේ තාම ඉතින් ඔන්න දැන් බුදුහාමුදුරන්ටත් කියලා දැන් බුදුහාමුදුරන් මං හිතන්නේ මේ අවසරේ සමහර කාට එන්නත් ඇති නේද බලමු මොකද ඉස්සරහට වෙන්නේ කියලා. මට හිතුනේ අවසරේ මේ කියන්නේ අවසර නොදෙන විදියට තමයි කිව්වේ කියලා. මෙහෙම දෙවිවරු ඉන්නවා කියලා. ඔව්. ඒ කාලයේ සුනීත වස්සකාරයන මගධරට මහා ඇමතියෝ ශ්‍රමණ භවත් ගෞතම තෙම අද යම් දොරටුවකින් නුවරින් පිටවන්නේද. ඒ දොර ගෞතම දෝරය යන නම වන්නේය. යම් කොටසින් ගංගා නම් ගඟින් එතර වන්නේද ඒ කොටස ගෞතම තොට යන නම වන්නේ භාග්‍යවතුන් වහන්සේ පසුපස්සෙහි අනුව ගියා වූ වෙත්. එකල භාග්‍යවතුන් වහන්සේ යම් දොරකින් නුවරින් පිටතට ගියෝද ඒ දොරට ගෞතම දොර යන නම වූයේ. එවිට භාග්‍යවතුන් වහන්සේ ගංගා නම් ගඟ යම් තැනකද එතනට පැමිණියෝය. ඒ කාලයේ ගංගා නම් ගඟ කවුඩන් විසින් පහසුවෙන් වතුර බිය හැකි තරම් ඉවුරු දක්වා පිරී ඇති. ඒ එතර මෙතර යනු කැමැත්තා වූ සමහරෙක් ඔරුවක් සොයන්නා හොය. සමහරෙක් පාරුවක් සොයන්නා හොය. ඇතැම් කෙනෙක් පහුරක් මදින්නා හොය. එකල භාග්‍යවතුන් වහන්සේ යම්සේ බලවත් පුරුෂයෙක් හකුලවන ලද අත දිගු කරන්නේ හෝ දිගු කරන ලද අත හකුලවන්නේ හෝ යම්සේ දෙපරිදින භික්ෂු සංඝයා සමග ගංගා නම් ගඟින් මෙතරදී නොපෙනී පොස් එතරට පැමිණ වැඩි සිටියෝය. එතර මෙතර යනු කැමැත්තෙන් ඔරුවක් සොයන්නා වූ සමහර මිනිසුන්ද පාරුවක් සොයන්නා වූ සමහර මිනිසුන්ද පහුරක් මදින්නා වූ සමහර මිනිසුන්ද භාග්‍යවතුන් වහන්සේ දැක්වෝය. එවිට භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැක ඒ වෙලෙහිම මේ තේරුම ඇති පීති ගාථාව කීවෝය. මේ ලෝකවාසී සත්වයෝ ගංගා නම් ගඟින් එතර වනු කැමැතිව පහුරු බඳින්නා හොය. ඥානවන්තයෝ ආර්ය මාර්ගයේ පහුරු බැඳ වලල්ලුද ගැඹුරුද තණ්හා ගංගාවෙන් එතර වූවාය හොය. මේ භාග්‍යවතුන් වහන්සේ යම් දැන් ගමකට නගරයකට ඇවිල්ලා ඒ නගරෙන් එළියට එන දොරටුව නම් කරනවා ගෞතම ద్వාරය කියලා. තමයි ඒ දවස්වල මට හිතෙන්නේ එහෙම කරනවා ඇති. ඒතර ගම් තොටකට ගියොත් ඒ තොට ගෞතම තොට කියලා එහෙම නම් කරනවා කියලා කියනවා. මම මේ ඇමතිවරු ඒක කතා කරගත්තත් දන්නේ නැහැ. නමුත් එහෙම වගේ තමයි මට මතක කියපු ටිකේ. එතකොට දැන් මේ ගඟ තොටට ගිහිල්ලා උන්වහන්සේ දොරටුනුත් පිට වෙලා ඊට පස්සේ ගඟ තොටට ගිහිල්ලා මේ ගියාම දකින්න මුළු ගඟ මේ කප්ටන්ටත් වතුර බොන්න පුළුවන් විදියට උඩටම පිරලා. ඒක සමහරු මේ පවුරු බඳිනවා ඒ ගොඩ වෙන සමහරු පාරු හොයනවා. ඒ බුදුරජාණන් වහන්සේ මේ 이르දියෙන් මේ පැත්තෙන් දැන් අනිත් පැත්තට මේ ටක් ගාලා ගියා. ගිහිල්ලා ඉතින් බුදුහාමුදුරුවෝ මේ දැක්කා අනිත් මිනිස්සු ඉතින් මේ පහුරු බඳිනවා හනියනිකට මේ ගොඩ වෙන්න. මිනිස්සු දැක්ක බුදුහාමුදුරුවෝ ගියා එහෙම ඉ르දියෙන්. වික්ෂු සංඝයා සමග මේ ඉ르දියෙන් ගියේ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ඉතින් මේ උදාන වාක්‍ය කියනවා. ඉතින් මේ ලෝකවාසී සත්වයෝ මේ ගඟෙන් එතර වෙන්න පහුරු බඳිනවලු. ඥානවන්තයෝ ආර්ය මාර්ගය මේ පහුරක් කරගෙන
ඒ පහුර බෑරි මාර්ගය නම් වූ පහුර බැඳලා මේ තණ්හාව නම් වූ ගඟෙන් එතර වුණා කියලා. ඊට සරසන. ලස්සන දහන්න නේද? මේක තමයි. මේක ලස්සනයි ටික. මම මේක කියවලම නෑ මේ සූත්‍රේ සම්පූර්ණයෙන්ම කියවලා නෑ දිගින් ඉතින් තනින් තමයි. කියවේ තේ. ස්වාමීන් වහන්සේ මේ කැල කලින් කොටසට සම්බන්ධ නැහැ නේ ස්වාමීන් වහන්සේ. සම්බන්ධයි. දැන් මේකද කියන්නේ දැන් මේ සුන්වේතින තේනකෝපන සමේන සුනිද වස්සකාර මග්ද මහමත්තා භගවන්තම් පිට්ටිතෝ අනුබද්ධං හෝතේ. ඒ කියන්නේ මේ සුනිද වස්සකාරය දැන් අර බුදුහාරු දැන් කිහිල්ලා මේ ගියානේ යන්න බුදුහාරු පින් අනුමෝදන් කළා බුදුහාරු යන්න යනවා. එහෙම. යනකොට බුදුහාරුගේ පස්සෙන් යනවා. එහෙම. පස්සෙන් ගිහලා තමයි කියන්නේ බුදුහාඳුන්නේ දැන් ඔබ වහන්සේ මෙන්න මේ දොරටුවෙන් ගියොත් ඒක ගෞතම ద్వාරය කියලා මම නම් කරනවා. ඔබ වහන්සේ මේ ගන් තොටට ගියොත් ඒක ගෞතම තොට කියලා මම නම් කරනවා. කියලා වෙලා කියනවා. ඊට පස්සේ තමයි බුදුහාර දැන් මේ දොරටුවේ ළඟින් ගිහින් ඉවරලා ගන් තොටට ගිහින් ඉවරලා ගන් තොටෙන් එතරලා යනවා. ඉතින් ඒ ටික තමයි මේ පැහැදිලි කරන්නට යෙදුනේ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට ආමන්ත්‍රණය කළේ. ආනන්දය එන්න. කෝටි ග්‍රාමය නම් තැනකද එතනට යමු. වදාලේ. එසේ පින්නතුන් වහන්සේයි ආනන්ද ස්ථවිරතම උත්තර දුන්න. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත් වූ භික්ෂු සංඝයා සමග කෝටි ග්‍රාමයේ යම් තැනකද එහි පැමිණියෝය. එහිදී භාග්‍යවතුන් වහන්සේ කෝටි ග්‍රාමයේහි වැඩ වසන්නාහ. එකල්ලි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට කතා කළෝය. මහණනි, උතුම් වූ සත්‍ය කරුණු සතර චතුරාර්ය සත්‍ය නොදැනීම නිසා මෙසේනම් බොහෝ වූ දිගු කලක් මහා විසිනුත් තොප විසිනුත් ඇවිදින ලද්දේ, සැරිසරන ලද්දේ. ඒ කවර නම් සතරක්ද යත් මහණෙනි, දුක්ඛාර්ය සත්‍ය නොදැනීම, ප්‍රතිවේධ නොකිරීම නිසා මෙසේ මේ බොහෝ වූ දිගු කලක් මා විසින් තොප විසින්ද ගමන් කරන ලද්දේ, සැරිසරන ලද්දේ. මහණෙනි, දුක් ඉපදීමට හේතු උතුම් සත්‍ය නොදැනීම, ප්‍රතිවේධ නොකිරීම නිසා මෙසේ බොහෝ දිගු කලක් මා විසින්ද තොප විසින්ද ගමන් කරන ලද්දේ, සැරිසරන ලද්දේ. මහණෙනි, දුක් නැති කිරීම නම් වූ සත්‍ය නොදැනීමෙන්, ප්‍රතිවේධ නොකිරීමෙන් මෙසේ මේ බොහෝ වූ දිගු කලක් මා විසින්ද තොප විසින්ද ගමන් කරන ලද්දේ, සැරිසරන ලද්දේ. මහණෙනි, දුක් නැති කිරීමේ මාර්ගය නම් උතුම් සත්‍ය නොදැනීම, ප්‍රතිවේධ නොකිරීම නිසා මෙසේ බොහෝ වූ දිගු කලක් තොප විසින්ද මා විසින්ද ඇවිදින ලද්දේ, සැරිසරන ලද්දේ. මහණෙනි, ඒ මේ දුක නම් වන උතුම් සත්‍ය තත්ත්ව පරිදි දැනගන්නා ලද්දේ. දුක් ඇතිවීමේ හේතුව තත්ත්ව පරිදි උතුම් සත්‍ය තත්ත්ව පරිදි දැනගන්නා ලද්දේ. දුක් නැති කිරීම නම් වූ සත්‍ය උතුම් සත්‍යද ඇති සැටියෙන් දැනගන්නා ලද්දේ. දුක් නැති කිරීමේ මාර්ගය නම් උතුම් සත්‍යද ඇති සැටියෙන් දැනගන්නා ලද්දේ. භව තණ්හාව මුලින් සිඳ නසන ලද්දේ. භව රැහැන ගෙවි ගියේ. දැන් නැවත ඉපදීමක් නැතයි කියා භාග්‍යවතුන් වහන්සේ මෙසේ පැවසුව. ඉන්පසු සුගත වූ සර්වඥ වහන්සේ මේ අදහස් ඇති ගාථා දෙක පැවසුව. උතුම් වූ සත්‍ය සතර ඇති සැටියෙන් නොදැක්ම නිසා ඒ ජාතිහි බොහෝ දිගු කලක් එහා මෙහා සැරිසරන ලද්දේ. ඒ මේ උතුම් සත්‍ය සතර දක්නා ලද්දාහුය. තණ්හා නැමැති රැහැන නසන ලදී. සසර දුක්ඛ මුල උදුල්ලා හරින ලද්දේය. දැන් නැවත සසර ඉපදීමක් නැත යනුයි. භාග්‍යවතුන් වහන්සේ එහිදී කෝටි ග්‍රාමයෙහි වැඩ වසනසේ. ශීලය මෙසේය, සමාධිය මෙසේය, ප්‍රඥාව මෙසේය. ශීලයෙන් පුරුදු කරන ලද සමාධිය මහත් ඵල මහත් අනුසස් ඇත්තේ වේ. සමාධියෙන් පුහුණු කරන ලද ප්‍රඥාව මහත් ඵල මහත් අනුසස් ඇත්තේ වෙයි. ප්‍රඥාවෙන් පුරුදු කරන ලද සිත මොනවට කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රව යන ආශ්‍රව කෙරෙන් මිදේ. යයි බොහෝසේ මේ ධර්ම කතාව වදාරනසේක. දරුවන් සරසවන. අන්න බුදුහාමුදුරුව මේ නේද ඉතින් අර මේ සුනීත වස්සකාර දෙන්නට කරුණු ටික එහෙම නැත්තම් මේ උපමාවකින් ගඟට ඒ දේ පෙන්නලා දීලා නැත්තම් ගඟේදී මේ තෘෂ්ණාවෙන් ඈතරවන්නේ කොහොමද කියන එක පෙන්වා දීලා වෙලා මේ ආනන්ද හාමුදුරුවොත් එක්ක කෝටි ගාමට නැත්තම් කෝටි කියන ඒ ග්‍රාම මේ නගරයට නැත්තම් මේ ප්‍රදේශයට බුදුහාමුදුරුවෝ යනවා. ඉතින් මේ වික්ෂු සංඝයාත් එක්ක මේ වඩින බුදුහාමුදුරුවෝ මේ එතෙන්දී ධර්ම කාරණාවක් විදිහට මේ චතුරාර්ය සත්‍ය ගැන පැහැදිලි කිරීමක් සිද්ධ කරනවා. ඒකල කියන්නේ මේ අපි වගේ දැන් මේ සත්වයොත් එහා මෙහා මේ ගම්වල නැත්තම් මේ ග්‍රාමයේ හරි වෙන්න පුළුවන් ඔහේ සැරිසරනවා. ඒ සැරිසරන්න හේතුව තමයි සත්වයා මෙන්න මේ දුකත් දුකට හේතුවක් දුක නැති කිරීමත් දුක නැති කිරීමේ මාර්ගයක් කියන මේ චතුරාර්ය සත්‍ය නොදැනීම. ප්‍රතිවේධ නොකිරීම නිසා තමයි ඒගොල්ලෝ මෙන්න මේ විදිහට ඔහේ මේ සසර නැත්තම් මේ
සැරිසැරීම සිද්ධ කරන්න කියන එක පැහැදිලි කරලා දෙනවා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා යම් කෙනෙක් විසින් මෙන්න මේ චතුරාර්ය සත්‍ය නිවැරදිව දැනගන්නවා නම් අවබෝධ කරගන්නවා නම් ප්‍රත්‍යක්ෂ කරගන්නවා නම් එහෙම නැත්නම් ඒ මනා ප්‍රඥාවකටපත් වෙනවා නම් ඒක ඊටමත් හොඳ දෙයක්. ඒ මොකද ඒකේ ඒ තුලින් ඒ චතුරාර්ය සත්‍ය ඇතිසැටියෙන් දැන ගැනීම තුලින් එයාට තණ්හාව සිඳ දමලා ඒ වගේම භව තෘෂ්ණාව සිඳ දමලා ආයිත් නැවත නූපදින ස්වභාවයකට පත්වන්නට පුළුවන් කමක් ලැබෙනවා කියන එක පැහැදිලි කරලා දෙනවා. එහෙම කියලා බුදුහාමුදුරුවෝ ගාථා දෙකකින් තව මේ ධර්ම කතාව එහෙම නැත්නම් මේ ධර්ම කාරණාව පැහැදිලි කරලා දෙනවා. මොකද්ද කියන්නේ? උතුම් වූ සත්‍ය සතර ඇතිසැටියෙන් නොදැනීම නිසා ඒ જાතිය බොහෝ දුක් කලක් එහා මෙහා සැරිසන්න ලද්දේ. ඒකල කියන්නේ සපවත් ජීවිතයක් නෙවෙයි අපිට ඉතින් මේ සැරිසරීම තුල ගත කරන්න වෙන්නේ. ඒක හරි වෙහසක් පීඩාවක්නේ. ඉතින් අන්නේ පීඩාව විඳවීම ඒ જાතියන්ගේ ස්වභාවයේ විඳවීම සත්වයා සැරිසරීමකට ලක් කරනවා. හැබැයි කවුරු හරි කෙනෙක් මෙන්න මේ සත්‍ය සතර දක්නවා නම් එයාගේ තණ්හාව දුරු වෙනා නම් දුරු කරගෙන මාර්ගයකටපත් වෙලා එයා දුරු කිරීම ලක් කරනවා නම් අන්න එයාට පුළුවන් කමක් ලැබෙනවා මේ සසර දුකෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න. නැත්තම් මුලින්ම උදුරලා දාන්න. එතකොට නැවත බීජයේ පට ගැනීමක් නොවන තත්වයකට පත් කරගන්නට පුළුවන්කමක් ලැබෙනවා කියන කාරණාව පැහැදිලි කරලා දෙනවා. ඉතින් ඒ සඳහා තියෙන ක්‍රමවේදය තමයි මේ බුදුහාමුදුරුවෝ කියනවා සීලය තුලින් සමාධියටපත් වීම, සමාධිය තුලින් ප්‍රඥාවටපත් වීමක් තුලින් තමයි අපිට මෙන්න මේ කියන සියලු කාමාශ්‍රව, භවආශ්‍රව, ඓද්‍ර්යාශ්‍රවයන්ගෙන් දුර වෙලා මෙන්න මේ සුවයට නැත්තම් මේ සසර ගමනේ නිදහස් වීම උදා කරගන්න, අවබෝධ කරගන්න අපිට පුළුවන්කමක් ලැබෙන්න කියන කාරණාව පැහැදිලි කරලා දෙනවා. ඉතින් ඇත්තටම මෙතෙන් එතකොට බුදුහාමුදුරු කියන්නේ යම් කෙනෙක් මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම තමයි එයාට මෙන්න මේ දුකෙන් සහ මේ සසර ගමනින් නිදහස් වෙන්න තියෙන මාර්ගය කියලා වෙලා පෙන්වා දෙන්න. ඉතින් එතනදී භික්ෂුන් වහන්සේලා ඇතුළු හැමදෙනාටම පැහැදිලි කරගන්න ඕන තියෙන ඉතින් අපිට චතුරාර්ය සත්‍ය කියන්නේ මොකක්ද කියන එක. නමුත් අපිට චතුරාර්ය සත්‍ය කියන එක ඉතින් සූත්‍ර දේශනා කිහිපයකදීම අපිට හමු වෙන නිසා, නමුත් අපි වෙනම සූත්‍රයකදී අපි ඒක ඕනනම් අපි නැවත කතා කරන අවස්ථාවකදී සාකච්ඡාවට ගමු. ඊට අමතරව ඒක පැහැදිලි තැනක් තියෙනවා නම් අපි සාකච්ඡා කරලා මේ ඉදිරියට තියෙන ටික සාකච්ඡා කරමු. ස්වාමීන් වහන්සේ එතන ස්වාමීන් වහන්සේ ඒ අන්තිම එකට යවන්සෝ. මෙතන ස්වාමීන් වහන්සේ සමාධිය පුරුදු කරන ප්‍රඥා මහත්ඵල ප්‍රඥා පුරුදු කරන සිත ඒ කාම ප්‍රඥාවෙන් පුරුදු කරන ලද සිත කියන්නේ මොකක්ද ස්වාමීන් වහන්සේ? ප්‍රඥාව කියලා කියන්නේ අවබෝධයනේ. එහෙම. එතකොට දැන් අපි දැන් සීලය තුලින් අපිට සමාධියක් ඇති වෙනවා. සමාධිය කියන්නේ සුවයක් නේ එතකොට. එහෙම. සමාධියෙන් ඇති වෙන ප්‍රඥාවෙන් තමයි එතකොට අපිට අපි කරන දේ හොද නරක හෝ නැත්තම් අපි කරන ධර්මතාවයේ යථා ස්වභාවය යථා භූත ඥාණයෙන් දැනගන්නවා කියලා කියන ප්‍රඥාව තුළින්නේ. එහෙම. එතකොට දැන් අර දෙකටම වඩා ඒක තමයි උසස් වෙන්නේ. ඒතර ප්‍රඥාව පුරුදු කරගන්න පුරු කරන අපි ළඟ සීලය තමයි වැඩෙන්නේ. සීලය වැඩෙනවා කියලා කියන ආය සමාධියට තමයිපත් වෙන්නේ. ඒතර ආයත් ඊටස්සේ ප්‍රඥාව තමයි අපි හිතේ ආයත් තව වැඩි වෙන්නේ අපේ. එතකොට වෙන්නේ අපි ළඟ තියෙනවා නම් ඉන්නේ. දැන් අපි නොදන්නා යම්සි තණ්හාවක් හරි නැත්තම් කෙලෙසයක් හරි නැත්තම් සිත දූෂිතයටපත් කරන යම් සිතුවිල්ලක් හරි මොකක් හරි ක්‍රමයක් තියෙනවා නම් අපිට ඒක හොඳ හැටි අවබෝධ කරගන්නට පුළුවන්. මොකද අපේ හිතේ එන්න ප්‍රඥාවටපත් වෙනවා කියලා කියන අපේ හිත මේ පිවිතුරු වෙනවා කියන එකනේ. එතකොට මේ අපිට තේරෙනවා මේ ආශ්‍රව ධර්ම නිසා තමයි අපි මේ සැරිසරීම සිද්ධ කරන්නේ. හරි මේ දුකටපත් වීම හරි සිද්ධ කරන්නේ කියලා. ආශ්‍රවයන් කොහොමද ශ්‍රේය කරන්න ඕනේ? ආශ්‍රවයන්ගෙන් දුර වෙලා ඉන්නකොට කොහොමද අපේ හිතට සෝදායි බව කියන එක වැටහිලා අපිට එකකින් ඉතින් නිදහස් වෙන්න පුළුවන්කමක් ලැබෙනවා මේ සියලු ආශ්‍රවයන්ගෙන්. එහෙමයි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. රයිමතට මේ මතකද දන්ත භූමි සූත්‍රයේ පැහැදිලි කරා කොහොමද සමාධියෙන් ප්‍රඥාව ලැබෙන්නේ කියලා උදාහරණ ලස්සන උදාහරණයක් දුන්නේ. මතකද ඒක? දන්ත භූමිය කියන එක මතක හිතෙන්නේ නැහැ. මොන පොඩ්ඩක් ඒ සූත්‍රයේ දැන් අර ඒක දන්ත භූමි කියන අර අලියා මේ අලියෙක්ගේ උදාහරණය අරගෙන මේ අර අලියා මෙල්ල කරනා වගේ
ඔව්. මහාන වෙච්ච කෙනෙක් මෙල්ල කරන සූත්‍රයක් තිබ්බේ. නෑ ඒකේ පටන් ගන්න සූත්‍රය ඔව්. මේ ඔය අශ්වයෙක්ගේ උදාහරණ වෙල්ල කරපු අශ්වයෙක්ගේ උදාහරණයකින් පටන් ගන්න. ඊට පස්සේ බුදුහාමුදුරෝ කියනවා වෙන මේ කොහොමද රාජකුමාරයෙක්ගෙන් එක ඉස්ලාමකට හේතු උනේ මේ රාජකුමාරයෙකුට හාමුදුරනමක් කියලා දෙන්න යනවා මේ කාමයන්ගෙන් වෙන් වෙන්න ඕනි කියන එක. එතකොට එයාට තේරෙන්නේ ඔව්. නැහැ. ඉතින් එයා ඒක රාජකුමාරයා පිළිගන්නේ නැතුව යනවා. ඉතින් මේ කාමයන්ගෙන් මේ වෙන්නේ මේ සතුටක් ලැබෙනවා කියන එක එයාට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ බුදුහාමුදුර ගාවට කියලා ගියාම ඉතින් බුදුහාමුදුර කියනවා ඉතින් ඇයියාට ඔක උදාහරණයක් ලස්සනට කියන්න තිබ්බනේ. මෙන්න මේ උදාහරණ දෙකෙන් ඕක කියලා. කියලා මේ ඒ කියන්නේ පංච නීවරණයන්ගෙන් වෙන්වීමේ අවශ්‍යතාවය. මම කියන්නේ මේ සීල සමාධි ප්‍රඥා ගැන ප්‍රශ්නාව සම්බන්ධ අහපින්ද. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා මෙන්න මේ උදාහරණ දෙක කිව්වා නම් ඒ රාජකුමාරයාට එයාට තේරෙන්න තිබ්බ කියලා. ඒක උදාහරණයක් තමයි මේ අශ්වයෙක් මෙල්ල කරාම ඒ අපිට ඕන තැනට අශ්වයා යනවා. අශ්ව සීලයක පිහිටුවොත්. හරි. ඒ කියන්නේ අශ්වයා මේ දමනය කරොත්. හරි. ඊට පස්සේ ඊළඟ දෙවෙනි උදාහරණ තමයි කියන්නේ දැන් යාළුවෝ දෙන්නෙක් යනවලු දැන් මේ කැලේක. කැලේක යනකොට එක යාළුවෙක් දැන් මේක යාළුවට ඉතින් මේ පාර දැන් බලා ගන්න බෑ. එන්නට. ඉතින් එයා එක්කෙනෙක් කල්පනා කරනවලු දැන් පාර මේ කැලේ දැන් එළියට යන්නත් එපා බලා ගන්න මොකද කරන්න ඕනේ උස තැනකට නගින්න එපා. ඔව්. එයා ගලක් මුදුනට නගිනවලු. ගලක් මුදුනට නැගලා නැග්ගම එයාට පේනවලු දැන් යන්න ඕන පාර. පේනවලු ලස්සන පොකුණු පේනවලු මල් වතු පොකුණු ඒවත් පේනවා යාට. එතකොට එයා පල්ලෙහාට ඇවිල්ලා කියනවා මෙන්න මෙහෙම තමයි යන්න ඕන මේ මට මතක විදිහට මේ සූත්‍රය කියන්නේ. තමයි මේ වෙන්න මේ මට දැන් මෙතනට ගියාම මට මල් වතු පේනවා මට පොකුණු පේනවා. හරි. කියලා ඉතින් යාළුවාට හිතා ගන්න බෑ ඉතින් ඒක දැන්. ඒකද යාළුවා ඒක දැක්කේ නෑනේ. දැක්කේ නෑ. ඉතින් යාළුවා ඒක විශ්වාස කරන්නේ නෑ. මෙයා කියන දේවල්. ඊට පස්සේ එයා අතින් අල්ලගෙන යාළුවව අරන් යනවා ගල මුදුනට. ගිහිල්ලා පෙන්නනවා. ගිහිල්ලා පෙන්නනවා මෙයාත් ඒව දකිනවා. දැක්කම තමයි ඒක විශ්වාස කරන්නේ. මෙන්න මේවා මල්ලතු මෙන්න මේවා මේ පොකුණු මේවා මාර්ගයන් කියලා. ඉතින් ඒ වගේ තමයි මේ සමාධිය කියන එක. සමාධියෙන් සිත සංසුන් වුණාම තමයි එයාට සත්‍ය පේන්නේ. يعني අනිත්‍ය දුක්ඛ අනාත්මය හරි නැත්නම් මේ සමුදය අත්ංගමය එහෙම නැත්නම් මේ ආස්වාද ආදී නිස්සාරණ ඔය වගේ දේවල් මේ චතුරාර්ය සත්‍ය මේ ඒවා දකින්නේ කෙනෙක් දියත මේ චතුරාර්ය සත්‍ය කියන්නේ දුක මොකද්ද දුකට හේතුව ඒවා දකින්නේ සමාධියට. අර ගල මුදුනට නගින්න ඕන ආගේ ඉදිරිය දකින්න නම් ඉදිරියට මොකද වෙන්නේ කියලා දැනගන්න ඔයාලා ගල මුදුන නගින්න ඕන. හරි ඒ වගේ සමාධියෙන් කියන්නේ තර ගලක් මුදුනට නැග්ගා වගේ තමයි. ඔයාලට තර ක්ලියර්ලි පේනවා හැම දෙයක්ම. ඉතින් ඒක තමයි බුදුහාමුදුරුවෝ අදහස් කරේ පංච නීවරණයන්ගෙන් නිදහස් වුණොත් ඔයාලට තමයි ප්‍රඥාව වෙන්නේ කියලා ඒ සූත්‍රෙ පෙන්නන්නේ. අවිද්‍යාව නැති වෙන්න නම් අවිද්‍යාව නැති වෙන්න නම් හරියට ගල හරියට නිකන් අර අවිද්‍යාව වගේ. ඒ කියන්නේ ගලෙන් වැහිලා තියෙනවාට ඊට පස්සේ ටික. ඉතින් ගල උඩට නැග්ගොත් තමයි ඔයාලට එහා පැත්ත පේන්නේ. ගල නැමැති අවිද්‍යාවෙන් අපි අන්ධකාරයෙන් අපි වැහිලා ඉන්නේ. ඉතින් ඒ වැස්ම ඉවත මත අයින් කරන්න නම් ඔයා සමාධියට යන්න ඕන. ඒක සීලයෙන් ලැබිච්ච සමාධියක් වෙන්න ඕන. එහෙම සමාධිය තිබ්බොත් තමයි ප්‍රඥාව ලැබෙන්නේ. මම වරේ මොකද්ද කියලා ප්‍රඥාව කියන්නේ ඉතින් අර චතුරාර්ය සත්‍ය අවබෝධය දැනගැනීම කියන එක තමයි. එවිට භාග්‍යවතුන් වහන්සේ කෝටි ග්‍රාමෙහි කැමැති කලක් වාසය කොට ආයුෂ්මත් වූ ආනන්ද ස්තවරයන් වහන්සේට කතා කර මෙසේ කීවෝය. ආනන්දේ එන්න නාදිකා නම් ගම යම් තැනකද එතනට යමුයි පැවසූහ. එසේය ස්වාමිනී ආයුෂ්මත් ආනන්ද ස්තවරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. ඉක්පිති භාග්‍යවතුන් වහන්සේ මහත් වූ භික්ෂු සංඝයා හා සමග නාදිකා නම් ගම යම් තැනකද එතනට පැමිණියහ. එතැන්හිද භාග්‍යවතුන් වහන්සේ නාදිකා ගම ළඟ වූ ගිජ්ජකාවසත නම් උළුගයක වාසය කරති. එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්තවරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකට එතනට පැමිණියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ හොඳින් වැඳ එක පැත්තක වුන්හ. එක පැත්තක වුණා වූ ආයුෂ්මත් ආනන්ද ස්තවරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැලකලහ. ස්වාමීනි නාදිකා නම් ගමෙහි සිටි සාල්හ නම් භික්ෂුව පරලොව ගියේය.
ඔහුගේ උප්පත්තිය කුමක්ද? පරලෝක කුමක්ද? ස්වාමීනි නාදිකා නම් ගමෙහි නන්දා නම් භික්ෂුණිය පරලොව ගියාය. ඇගේ උප්පත්තිය කුමක්ද? පරලෝක කුමක්ද? ස්වාමීනි නාදිකා නම් ගමෙහි සුදත්ත නම් උපාසකයා මැරුණේ. ඔහුගේ උප්පත්තිය කුමක්ද? පරලෝක කුමක්ද? ස්වාමීනි නාදිකා නම් ගමෙහි සුජාතා නම් උපාසිකාව මැරුණාය. ඇගේ උප්පත්තිය කුමක්ද? පරලෝක කුමක්ද? ස්වාමීනි නාදිකා නම් ගමෙහි කකුද නම් උපාසකයා මැරුණේය. ඔහුගේ උප්පත්තිය කුමක්ද? පරලෝක කුමක්ද? ස්වාමීනි නාදිකා නම් ගමෙහි කාලිංග නම් උපාසකයා මැරුණේ. ඔහුගේ උප්පත්තිය කුමක්ද? පරලෝක කුමක්ද? ස්වාමීනි නාදිකා නම් ගමෙහි නිකට නම් උපාසකයා මැරුණේය. ඔහුගේ උප්පත්තිය කුමක්ද? පරලෝක කුමක්ද? ස්වාමීනි නාදිකා නම් ගමෙහි කටිස්සභ නම් උපාසකයා මැරුණේය. ඔහු කොහි උපන්නේද? පරලෝක කුමක්ද? ස්වාමීනි නාදිකා නම් ගමෙහි තුට්ඨ නම් උපාසකයා මැරුණේ. ඔහු කොහි උපන්නේද? පරලෝක කුමක්ද? ස්වාමීනි නාදිකා නම් ගමෙහි සන්තුට්ඨ නම් උපාසකයා මැරුණේ. ඔහුගේ උප්පත්තිය කුමක්ද? පරලෝක කුමක්ද? ස්වාමීනි නාදිකා නම් ගමෙහි භද්‍ර නම් උපාසකයා මැරුණේය. ඔහුගේ උප්පත්තිය කුමක්ද? පරලෝක කුමක්ද? ස්වාමීනි නාදිකා නම් ගමෙහි සුභද්‍ර නම් උපාසකයා මැරුණේය. ඔහුගේ උප්පත්තිය කුමක්ද? පරලෝක කුමක්ද? ආනන්දේ සාහල නම් භික්ෂුව කාමාදී කෙලෙස් නැති කිරීමේ අනාශ්‍රව චේතෝ විමුක්ති නම් වූ අරහත් ඵල ඥානය මේ ආත්මයේදීම තමන්ම නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කළේය. ආනන්දේ නන්දා නම් භික්ෂුණිය පස්සාකාර ඕරම්භාගීය සත්වයන් කාම ලෝකෙහි රඳවන සංයෝජනයන් නැති කිරීම නිසා ඕපපාතිකව බ්‍රහ්ම ලෝකයෙහි උපන්නේය. ඒ බ්‍රහ්ම ලෝකයෙන් වෙනස් නොවන ස්වභාව ඇත්තේ එහිම පිරිනුවන් පාන්නීය. ආනන්දේ සුදත් උපාසකයා සංයෝජන තුනක් නැති කිරීමෙන් රාග ද්වේෂ මෝහ තුනී කිරීම නිසා සකෘදාගාමී වූයේ එකවරක් මේ මනුෂ්‍ය ලෝකයට ඇවිත් සසර දුක් කෙලවර කරන්නේය. ආනන්දේ සුජාතා උපාසිකාව සංයෝජන තුනක් ක්ෂය කිරීම හේතු කොටගෙන සෝවාන් ඵලයට පැමිණි අය සතර අපාහි නොහෙළන ස්වභාව ඇති අරහත් ඵල ඥානයට නියත වූවාය. ස්වාමීන් වහන්සේ එතන කියන්නේ දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා මේ එක එක ඒ ගමේ මියගිය අය ගැන මතක් කරලා ඒගොල්ලෝගේ නම් කියලා අහනවා. ඒගොල්ලෝ කොයි ලෝකෙටද ගියේ කියලා. කියන්නේ එයාගේ ගතිය මොකද්ද කියලා පරලෝ. මෙහෙන් චුත මෙහැරිලා එහෙ කොහෙද ඉපදුනේ? පරලෝ ගතිය මොකද්ද කියලා අහන්නේ. එතකොට ගොඩක් අය ගැන අහනවා. සාල්හ භික්ෂුව, නන්දා, සුදත්ත, සුජාතා, කකුද්ද උපාසකයා, කාලිංග උපාසකයා වගේ ගොඩක් නම් කියලා අහනවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ බුදුහාඳුරෝ කියනවා නේද? කොටසක් ගැන කියනවා හැබැයි. ඒ කියන්නේ සාල්හ භික්ෂුව ගැන කියනවා. එයා සාල්හ භික්ෂුව රහත් වුණා කියලා කියන්නේ. ඒ කියන්නේ අනාශ්‍රව චේතෝ විමුක්තිය ලැබුවානේ කියලානේ කියන්නේ. කියන්නේ රහතන් වහන්සේ නමක් වුණා. නන්දා භික්ෂුණිය ඕරම්භාගීය සංයෝජන දුරු කරලා ගිහිල්ලා බ්‍රහ්ම ලෝකේ ඉපදිලා ඒ කියන්නේ සුද්ධාවාස බඹලෝ නේ. ස්වාමීන් වහන්සේ ආයේ මේ ලෝකෙට එන්නේ නැහැ. එහෙම පිරිනිවන් පානවා. ඒ කියන්නේ අනාගාමි. තුන්වෙනි එක කියලා සුදත් උපාසකයා සංයෝජන තුනක් නැති කරලා රාග ද්වේෂ මොහ තුනී කරපු නිසා එයා සකදාගාමි වුණා. එතකොට සුජාතා උපාසිකාව සංයෝජන තුන ශේකරා සෝවන් වුණා කියලා කියනවා. ස්වාමීන් වහන්සේ. පමණක් තියෙන එක අපේ. අවසරයි ස්වාමීන් වහන්සේ ඉතුරු ටික දැන් මෙතන පස් දෙනෙක්ට ගැනලා කියලා තියෙන්නේ. ඉතුරු ටිකට මොකක් වුණාද දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒ ගැන කොහෙවත් සඳහන් වෙන්නේ නැද්ද? අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා රවි මහත්තයා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟ සම්මත. මේ ඉතුරු එක කියනවනේ ස්වාමීන් වහන්සේ කකුදෝ නාම ආනන්ද උපාසකෝ පංචන්නං ඕරම්භාගියානං සංයෝජනානං පරික්ඛය ඕපපාතිකෝ තත්ත්වපරිනිබ්බායි අනාවති ධම්මෝ තස්මා ලෝකා කියලා කියනවා. ඒ කියන්නේ කකුද්ද උපාසකයා එයා තනාගාමි වෙලා. කාලිංගෝ ආනන්ද කාලිංග ගැනත් කියන උපාසකයා ගැන නිකටෝ කියන උපාසකයා ගැන කියනවා. කටිස්සබෝ ආනන්ද උපාසකෝ, තුට්ටෝ ආනන්ද උපාසකෝ, සන්තුට්ටෝ ආනන්ද උපාසකෝ, බද්දෝ ආනන්ද උපාසකෝ, සුබද්දෝ ආනන්ද උපාසකෝ, පංචන්නං ඕරම් භාගියාන සංයෝජනානම් පරික්ඛය උපපතිකෝ තත්ත පරිනිබ්බායි අනාවත්ති ධම්මෝ තස්මා ලෝක. ඒ ඔක්කොම අනාගාමී වෙලා නේ සමනස. ඊට පස්සේ කියන පරෝ පඤ්ඤාසං ආනන්ද නාදිකේ උපාසකා කාලකතා පංචන්නං ඕරම් භාගියානං සංයෝජනානම් පරික්ඛය උපපාතිකා තත්ත පරිනිබ්බායිනෝ අනාවත්ති ධම්මා තස්මා ලෝක.
පරෝපඤ්ඤාසං කියලා කියන්නේ මොකක්ද නේද? ඒක පස්සේ ඉන්නේ සිංහල පරිවර්තනේ නේ සවනස්. ආනන්දේ කුකුද උපාසකයා ඕරම්භාගිය සංයෝජන පහ නැති කිරීමෙන් ඕපපාතිකව උපන්නේය. එහිම පිරිනිවන් පාන්නේය. ලෝකයෙන් නොපෙරළෙන ස්වභාව ඇත්තේය. ආනන්දේ කාලිංග උපාසකයා ඕරම්භාගිය සංයෝජන පහ නැති කිරීමෙන් ඕපපාතිකව බඹලව උපන්නේය. කාලිංග උපාසකයා බඹලව. එහිදීම පිරිනිවන් පාන්නේය. ලෝකයෙන් නොපෙළෙන ස්වභාව ඇත්තේ. ආනන්දේ නිකට උපාසකයා අවරම්භාගයේ සංයෝජන පහ නැති කිරීම නිසා ඕපපාතිකව උපන්නේ. එහිදීම පිරිනිවන් පාන්නේය. ඒ ලෝකයෙන් නොපෙළෙන ස්වභාවය ඇත්තේ. ආනන්දේ කටිසබ උපාසකයා ඒ විදිහට ස්වාමීන් වහන්සේ එකම නේද කියන්නේ ටිකේ සතුට්ට උපාසකයා එතකොට සන්තුට උපාසකයා ගැනත් කියනවා ওই විදිහට කියලා එකම කියන නිසා මම වද්ද උපාසකයා එතකොට නාදිකා වද්ද උපාසකයා ගැන කියලා කියනවා. එයත් මේ ලෝකේ නොපෙළෙන ස්වභාවයක් තියෙනවා. කියන්නේ ඕපපාතික වෙනවා කියන්නේ ස්වාමීන් වහන්සේ අර ඒත් සුද්ධාවාස බ්‍රහ්ම ලෝකෙට යන මේ අනාගාමී වෙලා ඊට පස්සේ කියනවා ආනන්දේ නාදිකාගමෙහි තවත් 50කට වැඩි ගණනක් උපාසකයෝ ඕරම්භාගිය සංයෝජන පහ නැති කිරීමෙන් උපවාතිකව බඹලව උපන්නා හොය. ඒ වගේ තවත් 50කුත් ඒ විදිහට උපන්නා කියලා කියනවා. ඒ ලෝකයේ නොපෙළෙන ස්වභාවය ඇත්තාහු එහිදීම පිරිනිවන් පාන්නා හොය. ඊට පස්සේ කියන ආනන්දේ නාදිකා නම් ගමෙහි 90කට වැඩි දෙනෙක් කල්ය කරාහු. 90කට වැඩි දෙනෙක් සංයෝජන තුනක් නැති කිරීම නිසා රාග ද්වේෂ මොහ තුනී කිරීම හේතුකොට සකදාගාමී වුණා. ඒ ලෝකයට මේ ලෝකයට එකවරක් පමණක් වෙයි දුක් කෙලවර කරන්නා. ආනන්දේ නාදිකා නම් ගමෙහි 500කට වැඩිතරමක් උපාසකයෝ කාලක්‍රියා කළා හෝ සංයෝජන තුනක් නැති කිරීම හේතු කොටගෙන සෝවාන් ඵලයට පැමිණියා. සතර අපායට නොහෙළෙන ස්වභාවයත් වූ අරහත් ඵලයට නියත වූාහුය කියලා කියනවා. ඒ කියන්නේ මේ නම් කියන අයටත් අමතරව තවත් 500 දෙනෙක් සෝතාපන්නයි නේ සමනහස. අවතර ඔක්කොම කට්ටියද 700කට විතර පිරිසකට මග බල සමාන හම්බෙලා තියෙනවා නේද? ඒ කියන්නේ මේ ඒ ගම මේ හුඟක් පූජනීය ගමක් වෙන්නේ නැති ස්වාමීන් වහන්සේ. ඔව්. ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් දිය ගමක් වෙන්නේ නැද නේ? එතකොට බුදුහාමුදුරුවෝ මත සාකච්ඡා කරන්න ලන්ඩන් වගේ මට නාදිකා කියන ගම එච්චර අර මට තව සූත්‍රයක් මතක නෑ. නමුත් එහෙම තමයි. ආනන්දේ මිනිහෙක් මැරෙන්න යන පුදුමයක් නොවේ. ඉතින් මේ මිනිසුන් මැරුණු කල තථාගතයන් වහන්සේ වෙත පැමිණ මේ කාරණය අහත් නම් ආනන්දේ මේ ඇසීම තථාගතයන් වහන්සේට වෙහෙස වන්නේය. එහින් ආනන්දේ ධර්මදාස නම් ධර්ම ක්‍රමයක් දේශනා කරන්නෙමි. යම් ධර්මයකින් යුක්ත උතුම් ශ්‍රාවකයා ඉතින් කැමති වන්නේ නම් නිරාදුක් නැති කලෙමි, තිරිසන් යෝනි නැති කලෙමි, ප්‍රේත දුක් නැති කලෙමි, නපුරු ගති ඇති අපාය නැති කලෙමි. මම අපායෙහි නොහෙළෙන ස්වභාවය ඇත්තා වූ රහත් බවට නියත වූ සෝවාන් ඵලයට පැමිණෙමි. තමන් විසින්ම තමන් ගැන ප්‍රකාශ කරන්නේද එවැනි ධර්ම ක්‍රමයකි. ආනන්දේ යම් ධර්මයකින් යුක්ත වූ ආර්ය ශ්‍රාවකතුම ඉතින් කැමති වන්නේ නම් නිරාදුකින් මම නිදහස් වීමි, പ്രേත දුකින් නිදහස් වීමි, තිරිසන් දුකින් නිදහස් වීමි, නපුරු ගතිය ඇති අපාය දුකින් නිදහස් වීමි. අපායට නොහෙළෙන ස්වභාවය ඇත්තා වූ රහත් බවට නියත වූ සෝවාන් ඵලයට පැමිණීමේ තමා ගැන තමා විසින්ම ප්‍රකාශ කරන්නේද ඒ ධර්මදාස නම් ධර්ම ක්‍රමය කවරේද? ආනන්දේනි මිහි අරිසව්තෙම ඒ භාග්‍යවත්තෙම මේ කරුණින් අරහත්ය. සම්මා සම්බුද්ධය, විචාචරණ සම්පන්නය, සුගතය, ලෝකවිදුය, නිරුත්තර පුරුෂ ධම්ම සාරථිය, දෙවි මිනිසුන්ට ශාස්ත්‍රය, බුද්ධය, භගවත්යයි බුදුන් කෙරෙහි ගුණ පැහැදීමෙන් සමන්විත වේ. භාග්‍යතුන් වහන්සේ විසින් ධර්මය මනාකොට කියන ලදය තමන් විසින්ම දත යුතුය. ඵල දෙන්නුවට කාලාන්තරයක් ඇති නොවේ. ඒව බලවැයි කීමට නිසිය. භාවනා වශයෙන් තම සිත්හි එළවන්නට සුදුසුය. විඤ්ඤායන් විසින් තම තමා කෙරෙහි දැක්ක යුතුයයි ධර්මයේ ගුණ දැන පැහැදීමෙන් සමන්විත වෙයි. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංගතෙම සුපිලිපන්‍ය. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංගතෙම ඍජුව පිළිපන්නේය. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංගතෙම න්‍යාය ප්‍රතිපන්නය. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංගතෙම සාමීචි පටිපන්නය. යම් මේ ප්‍රථම මාර්ගස්ත ප්‍රථම ඵලස්ත ආදී
ආදී විසින් පුරුෂයෝග 4 දෙනෙක් ඇද්ද මේ න්‍යායෙන් පුරුෂ පුද්ගලයෝ 8 දෙනෙකි භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රාවක සංගතෙම දුර සිටදගෙන සිල්වතුන්ට පිරිනැමිය යුතු සිව්පස පිළිගනුවට සුදුසුය. අමුත්තැනට පිළියෙල කළ දානය පිළිගන්නට සුදුසුය. පරලොවට සුවපතා දෙන දන් පිළිගන්නට සුදුසුය. දෝත් මුදුන් තබා වැන්ද යුත්තේය. ලොව නිරුත්තර වූ පින් කෙතෙයයි සංඝයා කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් සමන්විත වෙයි. නොකැඩුණු සිදුරු නො වූ පැල්ලම් නැති කැලැල් නො වූ තණ්හාවට වාල් නො වූ නුවණ ඇත්තන් විසින් ප්‍රශංසා කරන්නා වූ දොස් රහිත වූ සමාධිය පිණිස පවත්නා වූ උත්තමයන්ට ප්‍රියමනාප වූ සීලයෙන් යුක්ත වේද ආනන්දය යම් ධර්මයකින් යුක්ත වූ උතුම් ශ්‍රාවකතෙම ඉදින් කැමැති වන්නේ නම් නිරාදුකින් මිදුනෙමි තිරිසන් දුකින් මිදුනෙමි ප්‍රේත දුකින් මිදුනෙමි නපුරු ගති ඇති අපාය දුකින් මිදුනෙමි මම අපාය නොවැටෙන ස්වභාව ඇත්තා වූ රහත් බවට නියත වූ සෝවාන් ඵලයට පැමිණීමි. තමාම තමන් ගැන ප්‍රකාශ කරන්නේද ඒ ධර්මදාස නම් ක්‍රමය මෙය වන්නේය. එතැන්හිද භාග්‍යවතුන් වහන්සේ නාදිකා ගමෙහි එක් කුළුගයක වාසය කරන සේක් බොහෝ සෙයින් මේ ධර්මයේම දේශනා කරන්නාහ. මේ උතුම් වූ ශීලය කියද මේ උතුම් වූ සමාධිය කියද මේ උතුම් ප්‍රඥාව කියද ශීලයේ සිට වඩන සමාධිය මහත්ඵල මහානිසංස වන්නේ සමාධියේ සිට වඩන ලද නුවණ මහත්ඵල මහානිසංස වන්නේ නුවණින් පුරුදු කරන ලද සිත ආශ්‍රවයන්ගෙන් මිදෙන්නේ පැවසුවේ. ඒ ආශ්‍රව නම් කාමාශ්‍රවය, භවශ්‍රවයෝය, දෘෂ්ටි ආශ්‍රවයෝය, අවිද්‍යා ආශ්‍රවයෝය යන මොහොයි. දෘෂ්ටි නෑ අවිද්‍යාව. දෘෂ්ටි කියන එක සාමාන්‍යයෙන් එතන ඇඩිෂනලි දාලා තියෙන නිසා. පාලියෙන් තියෙන සමහරවිට අන්තිම එකට යන්න පිටට යන්න පුළුවන් සර්. මේ ඉතින් මේ බුදුහාමුදුරු කියන මේ දැන් අර ආනන්දහාමුදුරු අහනවනේ ඉතින් මිනිස්සු මේ කීප දෙනෙක් නැති වෙලා ඒගොල්ලන්ට මොකද උනේ කියලා. ඉතින් බුදුහාමුදුරු එකට දෙන උත්තරයක් තමයි බුදුහාමුදුරු කියනවා මේ ඔහොම මගෙන් අහන එක මට ඔහොම කියන එක මට ටිකක් හරි වෙහෙසක්. මොකද ඒක කට්ටිය වෙලාන මේ මගේ මෙයාත් මරුණා තාත්තා මරුණා අම්මත් මරුණා යා කොහෙද ගියේ කියලා අහනකොත් ඒකට බුදුහාමුදුරු දෙන උත්තර දීලා ඉවරයක් නැතිවෙනවානේ. ඉතින් බුදුහාමුදුරු එකට කියන දෙයක් තමයි මේ ඕගොල්ලන්ට මේ දැනගන්න. එහෙම නැත්නම් යම් කෙනෙක් යම් මෙන්න මේ ප්‍රතිපදාවක් පුරුදු කරොත් එහෙම එයාට සතර අපායෙන් නිදහස් වෙලා එයාට යම් සුගතිගාමී ක්‍රමවේදයකට එහෙම නැත්නම් මාර්ගඵල සත්‍යයක් අවබෝධ කරගන්නා ක්‍රමවේදයකට යොමු වෙන්න පුළුවන් කමක් තියෙනවා. අන්න ඒක මම ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්නම් කියලා තමයි මෙන්න මේ කාරණා ටික එහෙම නැත්නම් බුදුහාමුදුරුව මේ ධර්මය පැහැදිලි කරලා දෙන්නේ ධර්මය. එතකොට මොනවද? ඒකදී පැහැදිලි කරන බුදුහාමුදුරුව ගේ කෙරෙහි ඇති වෙන සද්ධාව, ධර්මයේ කෙරෙහි ඇති වෙන සද්ධාව, ඒ වගේම මහා සංඝරත්නයේ කෙරෙහි ඇති වෙන සද්ධාව, ඒ වගේම මේ ධර්මය තේරුම් ගැනීම. එහෙම නැත්නම් ඒ මොකද්ද මේ බුදුහාමුදුරුවන්ගේ මේ ගුණාංග 9කින් කියවෙන්නේ. ධර්මයේ ගුණ වලින් කියවෙන්නේ, සංඝයාගේ ගුණ වලින් කියවෙන්නේ කියන එක අපි වුණා අවබෝධයකින් දැනගත්තොත් එහෙම නොකොඩුනා වූ සිදුරු නොවූ පැල්ලම් නැති කැලල් නොවූ තණ්හාවට වහල් නොවූ නුවණක් ඇත්තන් විසින් ප්‍රශංසා කරන්නා වූ දොස් රහිත වූ සමාධිය පිණිස පවත්නා වූ උත්තරමන් ප්‍රියමනාප වූ සීලයෙන් යුක්ත වේද. ඒකට අන්න එහෙම අපි සිත සමාධිමත් කරගත්ත. ඒ කියන්නේ අර මේ ගුණ ටික අපි මෙනෙහි කරලා එවනත් ඒ ගුණ ටික අවබෝධ කර ගැනීම තුළින් අපේ හිතට යම් සුවයක් සමාධියක් ලැබගන්න පුළුවන් නම් අන්න ඒක නිසා අපිට පුළුවන්කමක් තියෙනවා ධර්මානුධර්ම ප්‍රතිපදාවේ නිරත වෙන්න. ඉතින් ඒකෙන් අපිට පුළුවන් වෙන සතර අපායෙන් නිදහස් වෙන්න. එතකොට අපිටම අර මේ කියනනේ මොනවාද මේ ධර්මයේදීත් කියන්නේ මේ පච්චත්තං වින්තබ්බෝ විඤ්ඤෝ හේතිනේ. අපිටම ප්‍රත්‍යක්ෂව ඒක දැනගන්නට පුළුවන්කමක් තියෙනවා කියන කාරණාව එතකොට පෙන්වා දෙනවා. ඉතින් ඒක තමයි කියන බුදුහාමුදුරුවෝ මේ ධර්ම ක්‍රමය පැහැදිලි කරලා දෙන්න තියෙන්නේ. ඉතින් අන්තිමේදී බුදුහාමුදුරුවෝ ඒකටත් තියෙන එක ඒක දැන් ඒ සද්ධාවේ වගේම තියෙනවා වගේ තමයි අපි ඒකටත් කළ යුතු වෙනවා සීල සමාධි ප්‍රඥා කියන මාර්ගය නිරත වීම නැත්නම් සීල සමාධි ප්‍රඥා කියන ක්‍රමවේදය අනුගමනය කිරීම. ඒකෙන් අපිට අර සියල්ලගෙම නිදහස් වෙලා ක්ලේශ ධර්මයන්ගෙම නිදහස් වෙලා ඒ අග්‍ර ප්‍රතිඵලය ළඟා කරගන්න පුළුවන්කමක් තියෙනවා කියන එක තමයි එතකොට පෙන්වා දෙන්නේ. එහෙම කරන්න වෙන්න පුළුවන් වෙන ස්වාමීනි තමන් මාර්ගය දැනගත්තොත් විතරයි නේ ස්වාමීන් වහන්සේ. ඔව්. නැත්තම් කරන්න බෑනේ. එදී අරියකාන්ත සීලය සමන්නාගත හෝති අකණ්ඩේ අචින්දේ අසබල්ලෙහි අකම්ම වාසේ බුංජිස්ස විඤ්ඤූපසත්තේ අපරාමට්ඨේ සමාධි සංවත්තනිකේහි. කනඩ ආරකාන්ත සීලය සමන්නාගත වෙලා ඒක තමයි ඉතින් අපිට ඒක
වඩන්න සිද්ධ වෙන්නේ. ඒ වගේම අර තුනුරුවන කරේ විශ්වාසය. නොසලෙන සද්ධාවය කියලා කියන්නේ. ඒක වෙනස් නොවන එකක් අච්චර සද්ධාාවක් තියෙන්න ඕනේ. අපේ මල්ලිය හුව ප්‍රශ්නයක් මේ. ඒ මොකද්ද? මොකක්ද ඇහුවේ? එයා ඇහුවා මේ දැන් සාමාන්‍යයෙන් ඉන්නවනේ දැන් හොඳ මිනිස්සු අනික් මේ දැන් ලෝකේ දැන් අපි හිතමු සුදු අය වුණත් කියලා. ඒගොල්ලෝ බුද්ධ ආගමේ නොවුනට ඒගොල්ලෝ හොරකම් කරන්නේ නැතුව එහෙම ඉන්න කරුණාවන්ත කට්ටිය ඉන්නවනේ. ඉතින් ඒගොල්ලෝ සොට සෝවන් වෙන්න බැයිද කියලා ඇහුවේ ප්‍රශ්නයක්. එතකොට දැන් අපි කිව්වේ අර බුද්ධ ධම්ම සංඝ ඒ ටික දැන් ඔතන තියෙනවා නේ ස්වාමීන් වහන්සේට උත්තරේ. ඒ කියන්නේ අර ශ්‍රද්ධාව තියෙන සීලවන්තයාට තමයි පුළුවන් සෝතාපන්න වෙන්න නේ ස්වාමීන් වහන්සේ කියන්නේ අර බුද්ධ ධම්ම සංඝ පිළිබඳව කියන්නේ නොසැලෙන ශ්‍රද්ධාවක් තියෙන කියන්නේ පිළිගැනීමක් තියෙන එක්කෙනාට තියෙන සීලවන්තයා තමයි සෝතාපන්න වෙන්නේ. නැතෝ දැන් අර ඔක්කොම කියන්නේ බුද්ධ ධම්ම සංඝ නොදැන කියන්නේ දුහාඳුරෝ ගැනවත් නොදැන ධර්මයක් නොදැනගෙන සංඝයා ගැනත් ගණන් ගන්න නැතුව ශීලය තිබ්බ ඵලියටම එයා මුකුත් වැරදි කරන්නේ නැතුව හිටි ඵලියට එයාට සෝවන් වෙන්නත් බෑ. හැබැයි එයාට පුළුවන් වෙයි සමහර වෙලාවට දිව්‍ය ලෝක වලට යන්න. ඔව් දිව්‍ය ලෝකෙට යන්න පුළුවන්. ඒගොල්ලන්ට නේ. ඒත් ඉතින් ගොඩක් ඒගොල්ලන්ට යන්න පුළුවන් ඇති. නමුත් ඒගොල්ලන්ට එහෙම දෙවිවරුත් ඉන්නවනේ නේද? සම්මා දෘෂ්ටික දෙවිවරු වෙනම ඉන්නවා. සම්මා දෘෂ්ටික දෙවිවරු තමයි ඔය ශ්‍රද්ධාවෙන් ගිය කට්ටිය ශ්‍රද්ධා සම්පන්න අය. ඒගොල්ලෝ නිකන් දෙවිවරුත් ඉන්නවනේ නේද? මම හිතන්නේ නේද අනිත් දෙවියන්ට හෙල්ප් කරන අයද දන්නේ. හෙල්ප් කරන දෙවියෝ. අනිත් එක කොහොම හරි මේ මාර්ගය දැනගන්න ඕනේ. මේ මාර්ගය දැනගත්තේ නැත්නම් ඒක එතනින් මේක දිව්‍ය ලෝකෙට යනවා ආපහු එනවා. ඔව් දැන් එතන ඊට පස්සේ කියන්නේ මාර්ගයනේ. ඒ කියන්නේ සීල පරිභාවිත සමාධිය තියෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඔය ආරෂ්ඨාංගික මාර්ගයනේ කියන්නේ සීල සමාධි. ඒක කොහොම හරි අහලා තියෙන්නවත් එපා. ඔව්. සීලෙන් ආරෂ්ඨාංගික මාර්ගයේ පළවෙනි 3ද 4ද සීලයනේ. සම්මා සංකප්ප සම්මා වාචා කම්මන්ත ආජීව. වාචා කම්මන්ත ආජීව ටික සීලය. ඊට පස්සේ සති පළවෙනි සම්මා දිට්ඨිය නේ ප්‍රඥාව. ඔව් දිට්ඨිය ඇති වෙන්නේ ප්‍රඥාවට තමයි. නම් සීල සමාධි ප්‍රඥා විදියනේ ඔක වැඩෙන්නේ නේ සවනහස. මුලම දෙක සම්මා සංකප්පයි දිට්ඨියයි ප්‍රඥාවට අයිති වෙන්නේ. ඔව් ඔව්. ඊට පස්සේ සම්මා වාචා සමාධි සීල ප්‍රඥා නෙමෙයි උනාට නේද? ඒ කියන්නේ සෝරි සමාධි ප්‍රඥා සමාධි නෙවෙයිනේ. සීල සමාධි ප්‍රඥා විදියට නේ වැඩෙන්නේ නේ සවනහස. ඒ කියන්නේ ටික ටික වැඩෙන නිසා නේ සවනහස කියන්නේ. බලන්නේ ටික ටික ඔක ස්ටෙප් බයි ස්ටෙප් වැඩි යනවනේ. වැඩිනේ යන්නේ. එක සැරෙන් වැඩිලා ඉවර වෙන්නේ නැහනේ. වටයක් වැඩ එක වටේට වගේ යන එකක් නේ සවනස්. වැඩි යන එක නෙමෙයි හොම. ස්ප්‍රින්ග් එකක්. සීල සමාධි ප්‍රඥා සීල සමාධි ප්‍රඥා සීලෙන් සිත් දැන් ඔය මේකේ මහා සලායතන සූත්‍රයක කියනවා මේ සීලෙන් සිටපු කෙනෙකුට තමයි සම්මා දිට්ඨිය එන්නේ. සීලෙන් හිටපු කෙනෙකුට යම් සමාධියක් ගොඩ නැගෙනවා. එතකොට තමයි ඔය සම්මා දිට්ඨිය එන්නේ. දෘෂ්ටිය එනවා. ඊට පස්සේ එතන ඉඳන් වැඩි යනවා. ඊට පස්සේ ඒ දෘෂ්ටිය තමයි සම්මා දිට්ඨිය ඊට පස්සේ තමයි සීලයට හේතු වෙන්නේ. සමාධියට හේතු වෙන්නේ. මේ ප්‍රඥාවට හේතු වෙන්නේ. ඒතර මේ ප්‍රඥාව ආය දෘෂ්ටිය තව පිරිසුදු වෙනවා. ඒ දෘෂ්ටිය ගෙනියනවා සීලයට සමාධියට ප්‍රඥාවට ආය එකෙන් තව දෘෂ්ටිය නිවැරදි වෙලා ආයේ ඊට වැඩි උසස් සීලයකට යනවා සමාධියකට යනවා ප්‍රඥා. එහෙම තමයි කියන්නේ. ස්ක්‍රූ එකක් වගේ. ස්පයිරල් එක. ටික ඔව් ස්ක්‍රූ එක ස්පයිරල් එකක් වගේ. ඒක අර මහා චත්තාරීසක කියන කෙනුත් සකය කියන්නේ අර ඒ වටේට යන එකනේ. ඒ කියන්නේ වැඩි උඩට යන ස්පයිරල් එකක් වගේ තමයි අතට.
සක්ක කියන්නේ රවුමටනේ. කැරකි කැරකි උඩට යනවා වගේ එකක්. රහත් වෙනකම්ම උඩට යනවා. ඔව්. හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් අන්තිම වහන්සේ. සරණයි. සරණයි.